සුබම සුබ දවසක් ඔයාලා හැමෝටම 2025 මාර්තු 29 සෙනසුරු මාරුව තුලින් සිංහ ලග්න ඔයාලට කොහොමද කියලා විමසා බලමු. මුලින්ම කියන්න ඕන මේ පොදු පලාපල කතනයක් නිසා ඔබ ගත කරන මහදසා අතුරුදසා අනුව මේ දේවල් වෙනස් වීමට හැකි බව. ඉතින් සිංහ ලග්න ඔයාලගේ අටවැන්නට තමයි සෙනසුරුගේ පැමිණීම සිදුවන්නේ. අටවැන්න කියන්නේ ආයුෂ ස්ථානය. ඉතින් අටවැනි භාවයට සෙනසුරුගේ පැමිණීම නිසා ඔයාලට සෙනසුරු අෂ්ටම ඒකාෂ්ටකය උදා වෙනවා. ඔන්න බොහොම කල්පනාකාරීව කටයුතු කළ යුතු කාලයක් වෙනවා මේ කාල සීමාව. ඔයාලා හැමෝටම ප්‍රධාන වශයෙන් හදිසි අනතුරු වලට ලක්වීමට ඉඩකඩ පවතින නිසා වඩාත්ම කල්පනාකාරී වන්න. වාහන ධාවනයේදී ඉතාමත් සැලකිලිවන්ත වීමට වග බලා ගන්න. තමා කරන කියන සියලු කටයුතු වලට බාධා මතුවීමට ඉඩකඩ පවතිනවා. ඉතින් කුමන කටයුත්තක නිරත වුවත් ඉතා සැලසුම් සහගත ආකාරයට සිදු කිරීමට මතක තබා ගන්න. සිත් පීඩා ඇතිවීමටද ඉඩකඩ පවතිනවා. නොකළ දෙයට චෝදනා එල්ලවීමටද පුළුවන්. හැකි පමණ ධාර්මික ජීවිතයකට හුරුවීම මෙම තත්ත්වයන් මගහරවාගෙන ඉදිරියට යාමට උපකාර වන බවද සිතට ගන්න. අධ්‍යාපනය ලබන දරුවන්ටද යම් යම් බාධක මතුවෙනවා. එම නිසා ඒ ගැනද කල්පනාකාරී වන්න. එහෙනම් ඔය කිව්ව කාරණා ටික ඔළුවේ තියාගෙන වැඩ කළොත් මේ වගේම බේරීම ඔයාලට අපහසු නෑ. ඉදිරියටත් ජීවිතේ ජය ගන්න තරුමඩල සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.